කොහොමද යාළුවනේ මම අද කතා කරන්න හිතුවේ මේ මොඩර්න් ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් සහ ක්ලාසිකල් එහෙම නැත්නම් පරණ ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් සාම්ප්‍රදායික ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් අතර තියෙන වෙනස ගැන අද සාකච්ඡා කරන්න. ඉතින් හොඳ උදාහරණ තමයි දැන් පටන් ගෙන තියෙන ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රොජෙක්ට් එක. ප්‍රොජෙක්ට් එකක් කියන්නේ මොකද්ද? කිසියම් ටාස්ක් සමූහයක් වලින් සොදුම් ලද්දා. ඉතින් අපි මේ ප්‍රොජෙක්ට් එකක් අපිට ප්‍රොජෙක්ට් කරන්න පුළුවන්. අපි සාමාන්‍ය මොන හරි වැඩක් කරනවා නම් අපිට ඒක ප්‍රොජෙක්ට් එකක් කියලා කියන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි ශ්‍රම දානයක් දානවා. ඉතින් මේ ශ්‍රම දානයක් දාන එක ප්‍රොජෙක්ට් එකක්. මිනිස්සු රැස් කරගන්නවා, දවසක් වෙන් කරගන්නවා, කෑම බීම දෙන්න ඕන ඒකට පොඩි බජට් එකක් මුල මුදල්ට එකතු කරගන්නවා. එතකොට අපි ශ්‍රම දානේ අරමුණු ශ්‍රම දාන ඉවරලා හවස මොන හරි තව වැඩ කටයුතු ටිකක් තියෙනවා නම් නැත්නම් හරිනම් මේ මියුසිකල් ෂෝ එකක් වගේ තියලා පොඩ්ඩක් විනෝද වෙනවා නම් අන්න ඒ වගේ තමයි අරමුණු කියලා කියන්නේ. ඉතින් ඒක අපි සාමාන්‍ය ප්‍රොජෙක්ට් එකකට උදාහරණයක් කියලා කියන්න පුළුවන්. හරි. අපි දැන් බලමු මේ සාම්ප්‍රදායික ප්‍රොජෙක්ට් එකක තියෙන ගුණාංග. මේවා තමයි සාම්ප්‍රදායික ප්‍රොජෙක්ට් එකක තියෙන ගුණාංග. එකක් තමයි කාලරාමුවක් තියෙන්න ඕනේ. හැබැයි අපි මේ කතා කරන්නේ හොඳ ප්‍රොජෙක්ට් එකක් හරියට ප්ලෑන් කරලා හරියට ඉවර කරනවා නම් තමයි කරන්නේ හොඳ ප්‍රොජෙක්ට් එකක් කියන්නේ. ඉතින් අපි මේ හොඳ ප්‍රොජෙක්ට් එකකට කන්ස්ට්‍රේන්ට් තුනක් තියෙන්න ඕනේ. හරිද මූලික වශයෙන්. එකක් තමයි නිශ්චිත කාලරාමුවක් තියෙන්න ඕනේ. නියමිත බජට් එකක් නැත්නම් අයවැයක් තියෙන්න ඕනේ සහ පැහැදිලි අරමුණු තියෙන්න ඕනේ. ඉතින් මේ ඒවා නියමිත කාලයට නියමිත කොස්ට් බජට් එකට නියමිත අරමුණු ඉෂ්ට කර ගන්නවා නම් අපි ඒකට කියනවා හොඳ ප්‍රොජෙක්ට් එකක් කියලා. ඒ වගේම මේ තුන තිබිලා ඒ හරි වෙලාවට කොස්ට් එක තියලා හරි නිශ්චිත අරමුණු කරාට වැඩකුත් නැහැ. හැබැයි ඒකේ ක්වොලිටි එකක් තියෙනවා. නිකන් ඔහේ කරන්නම් වාලක් කරලා වැඩක් නැහැ. හරි වෙලාවට කරන්නම් වාලේ කරලා ඉවර කරට වැඩක් නැහැ. හැබැයි ඒකට හොඳ ක්වොලිටි එකක් තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් මේ හොඳ අවුට්පුට් එකක් මිනිසුන්ට කියන්නේ හොඳ ගුණාත්මක භාවයක් තියෙන අවුට්පුට් එකක් ලැබුණ නැත්නම් ඒක වැඩක් නැහැ. ඉතින් අපි මේ හතරට මේ මූලික වශයෙන් මේ තුනට අපි කියනවා ට්‍රිපල් කන්ස්ට්‍රේන්ට් එක කියලා. එතකොට මේ තුන තුලින් ක්වොලිටි කියන එක අනිවාර්යෙන් තිබිය යුතු ඩිරයිව්ඩ් කන්ස්ට්‍රේන්ට් එකක් කියලා කියන්න අපිට පුළුවන්. කියන්නේ මේ තුන මත ඩිපෙන්ඩ් වෙන කන්ස්ට්‍රේන්ට් එකක්. ඒක අපිට කියනවා ක්වොලිටි කියලා. ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් නැත්නම් ක්වොලිටි අවුට්පුට් එකක් නැත්නම් ඒ ප්‍රොජෙක්ට් එක වැඩක් නැහැ. හරි. දැන් ඔක තමයි ක්ලාසිකල් ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක්. ප්‍රොජෙක්ට් මැනේජර් ඇත්තට මේ කරන්නේ මේ කන්ස්ට්‍රේන්ට් තුන බැලන්ස් කරන එක. ප්‍රොජෙක්ට් මැනේජර්ගේ වැඩේ තමයි මේ තුන හරියට ටයිම් මැනේජ්මන්ට් හරියට කාලය කළමනාකරණය, හරියට බජට් එක හරි වෙලාවට කළමනාකරණය කරන එක, අරමුණු හරි වෙලාවට වෙනවද කියලා කළමනාකරණය හරියට වෙනවද කියන එක කළමනාකරණය කරන එක තමයි ප්‍රොජෙක්ට් මැනේජර් සතු වගකීම. එයා මූලික වශයෙන් එතකොට ක්වොලිටිය පිළිබඳව ගුණාත්මක භාවය පිළිබඳවත් ඒ කියන්නේ ඒක හරි අවුට්පුට් එකක් දෙනවද කියන එකත් එයා සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක තමයි ක්ලාසිකල් ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් ගෙන් විය යුත්තේ. හරි. අපි ඊළඟට යමු. දැන් අපි බලනවා මේ අලුත් ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් දැන් අලුත් දැන් ඔය ක්ලාසිකල් ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලාට අලුත් ප්‍රොජෙක්ට්ස් කරන්න අමාරුයි. මොකද තව හොඳට ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඉතින් දැන් අපි ඒකට මොඩර්න් ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක්ට කළමනා කරන්න මොනවා අපි කියන එකට
අ, තව කන්ස්ට්‍රේන්ට් 3ක් ඇඩ් වෙනවා. හරිද? අපි ඒක තව කියන්නේ අපි ජෙනරලයිස් කරනවා. ජෙනරලයිස් කරන එකට කියන්නේ අපි ඒකට තව අපි අපේ තියෙන ඇට්‍රිබියුට්ස් තුන අපි තව ඇට්‍රිබියුට්ස් වලට වෙන් කරනවා. ඒ කියන්නේ අපි දැන් ඒක සූක්ෂම විදිහට අපි ප්‍රොජෙක්ට් එක ප්ලෑන් කරන්න යන්නේ. මොකද අපිට ප්‍රොජෙක්ට් එක අපි වැටෙන්න දෙන්න බෑ, ෆේල් වෙන්න දෙන්න බෑ. ඉතින් මේක සොෆ්ට්වෙයාර් ප්‍රොජෙක්ට්ස් වලට අදාළයි. මම මේ සොෆ්ට්වෙයාර් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ගැන තමයි මේ විශේෂ අවධානයක් දීලා මේකෙන් කියන්න හදන්නේ. ඉතින් අර මූලික කන්ස්ට්‍රේන්ට් තුන වලට අමතරව අපි අපිට අවශ්‍ය වෙනවා රිස්ක් මැනේජ්මන්ට් එක, බෙනිෆිට් සහ ක්වොලිටි. අපි කතා කරන්නේ අපි ක්වොලිටිය අපි වෙනම කන්ස්ට්‍රේන්ට් එකක් විදිහට දැන් අරන් තියෙනවා. දැන් මෙතන මේක ස්ටාර් එකක් නේ. ස්ටාර් කන්ස්ට්‍රේන්ට් කියලා කියන්න පුළුවන්. කියන්නේ දැන් කන්ස්ට්‍රේන්ට් 6ක් තියෙනවා. හරිද? එතකොට මේ බෙනිෆිට්ස්, රිස්ක්, ක්වොලිටි. දැන් අපි ක්වොලිටි ගැන කතා කරා ගුණාත්මක භාවය. හරිද? ගුණාත්මක භාවයක් තියෙන්න ඕන කියලා කිව්වනේ. ඒ වගේම ඒක මේ හදන දැන් අපි වැඩක් කරා කියමුකෝ. දැන් අපි ශ්‍රම දාණය ඉවර කරා. සොෆ්ට්වෙයාර් හරි අපි දැන් මේ තේරෙන භාෂාවෙන් කතා කරොත් ශ්‍රම දාණය ඉවරලා ටික කාලයක් යනකොට ආයෙ වල් පැලවෙන්න ගන්නවා ඉක්මනින්. මොකද හරියට වැඩ කරලා නැහැ. දැන් ඒ ක්වොලිටි ඒ වෙලාවට තිබ්බට ටික කාලයක් යනකොට ඒකේ මිනිසුන්ට තියෙන බෙනිෆිට් එක, ගම්වාසීන්ට තියෙන බෙනිෆිට් එක. ඒ කියන්නේ හරියට ඒකෙන් මිනිසුන්ට ප්‍රයෝජනයක් වෙලා නැත්තම්, Tamanට ප්‍රයෝජනයක් වෙලා නැත්තම් ඒ ප්‍රොජෙක්ට් එකෙන් ඇති වැඩක් නැහැ නේද? ඉතින් අපි බෙනිෆිට්ස් කියන්නේ අන්න ඒ වගේ දීර්ඝකාලීනව මේක ක්වොලිටිය දීර්ඝකාලීනව අපිට මේ ක්වොලිටි දීර්ඝකාලීනව රඳා පවත්වා ගන්න පුළුවන් නම් අපි ඒකට කියනවා බෙනිෆිට්ස් කියලා. හරි. දැන් අපි හිතමු තව ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ ප්‍රොජෙක්ට් එක කරගෙන යනකොට සහ කරාට පස්සේ මේක ෆේල් වෙන්න පුළුවන්. මොකද හදිසියේ සමාදානය අතරතුර මහා වැස්සක් වැටෙනවා. මොකද කරන්නේ? දැන් අපි ඒකට තියෙන අවදානම ගැන ඒ රිස්ක් මැනේජ්මන්ට් කරලා තිබ්බේ නැත්නම් එදා දවසේ තිබ්බට within time, within cost, within scope එක නැත්නම් within time සහ within cost එක අතර අපිට ප්‍රොජෙක්ට් ඉවර කරගන්න වෙන්නේ නැහැ. මොකද ආයෙ දවසකට එන්න කියලා මිනිසුන්ට අය වැය වෙන් කරලා තව දවසක් යන ටයිම් එක වෙනස් වැඩි කරලා මේ ප්‍රොජෙක්ට් එක තව ටිකක් මේ ඉතින් ටයිම් කරගන්න බැහැ. එතකොට අපි රිස්ක් එක ගැන කල්පනා කරලා ටයිම් එක රිස්ක් ගැන කල්පනා කරලා තමයි අපි මේ ටයිම් එක ඇඩ්ජස්ට් කරගන්න ඕන. ඉතින් අපි රිස්ක් ගැන කල්පනා කරන්න ඕන. ඉතින් ඕක තමයි රිස්ක් කිව්වේ අවදානම. ඊට පස්සේ මහා ගම්වතුරක් ගැලුවොත් මේ ප්‍රොජෙක්ට් එක ඉවර කරාට පස්සේ මේ ශ්‍රම දාණය නැවත ශ්‍රම දාණයක් දාලා පොලිතීන් තියෙන එහෙම අයින් කරන්න යනවා. ඉතින් අපි ඒව ගැන කල්පනා කරන්න ඕනේ. ඉතින් රිස්ක් එක අපිට අනිවාර්යෙන් කල්පනා කරන්න ඕනේ. benefit to the customers. ඒ කියන්නේ customers ලාට තියෙන benefits නැත්නම් වැඩක් නැහැ. කොච්චර කරත් වැඩක් නැහැ. ටික කාලයක් යනකොට ඒක benefit එකක් නැත්නම් ඒක මිනිසුන්ට ඒ කියන්නේ අපි තුමු දැන් අපි කරන ප්‍රොජෙක්ට් එක කරලා තියෙන්නේ අපිට ශ්‍රම දාණය දාලා තියෙන අපිට ඕන තැනම නෙමෙයි. දාන්න ඕන තැන නෙමෙයි වෙන පැත්තක සුද්ධ කරලා. ඉතින් අන්න ඒකට ඒ මිනිසුන්ට benefit එකක් නැත්තම් කැලෑව තියෙන විශාලම කියන්නේ අදාළ තන අදාළම කියන්නේ මිනිසුන්ට අවශ්‍යම දේ තමයි බෙනිෆිට් එක. කියන්නේ ඒක ගැන අපි හිතන්න ඕනේ. ඉතින් අපි මොඩර්න් ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් නම් අනිවාර්යෙන් මේ 6 ගැනම අවධානය යොමු කරලා කල්පනා කරන්න ඕනේ. ඉතින් එතකොට තමයි කියන්නේ මෙයා හරියට කොස්ට් එක, ක්වොලිටි එක, ස්කෝප් එක, බෙනිෆිට් එක, ටයිම් එක, රිස්ක් එක කියන මේ තුනම කල්පනාකරණය කරලා හොඳ ප්‍රොජෙක්ට් එකක් කරලා සක්සස්ෆුල් ප්‍රොජෙක්ට් එකක් කරලා මගදී ෆේල් වෙන්නේ නැති මේ අනාගතයට වැඩදායි මිනිසුන්ට වැඩදායි ප්‍රොජෙක්ට් එකක් කරලා ඉවර කරා කියන්නේ මේ තුන හරියට කල්පනාකරණය කරොත්. ඉතින් මම හිතනවා ඔයාලට මේක ගැන අවබෝධයක් එන්න ඇති කියලා.